මේක බිව්වන් පස්සේ අරක්කු නැවක් වුණත් බොන්න පුළුවන් අරක්කු වෙරියක් එන්නේ මේක ඇත්තෙන් පස්සේ නෑ. වයස 43යි. මද්දවට යොමු වෙන අවුරුදු කීයද? 39 දී. ඊට කලින් මුකුත් ගාටකින් තිබුණේ නැහැ. බිව්වා. මොනවද බිව්වේ? ගංජා බිව්වා. ගංජා බිව්ව අවුරුදු කීයද? ගංජා එතකොට අවුරුදු 10ක් 12ක්. ඒක තමයි තිබුණේ. 39 දී කොහොමද අයිස් වලට යොමු වෙන්නේ? යාළුවෙක්. ඒ කියන්නේ ගංජා ගහන අය අතර අයිස් ගන්න යාළුවෝ හින්දලා යොමු වෙනවා. ඔව් එයා ගංජා බොනවා. ඊට පස්සේ මං එතෙන්ට ගියාම මම ඒතකොට දැකලා තිබ්බේ නැහැ. මෙයා බිව්වා. බිව්වන් ඊට පස්සේ මගෙන් අහුව මොනවද කියලා. මේක මේ ගංජා වගේම දෙයක් කිව්වා. ඊට පස්සේ මත් බිව්වා. බිව්වන් පස්සේ ඉතින් මොකුත් දැනුන්නේ නැහැ. ඊට පස්සේ නිින්ද යන්නේ. ඊට පස්සේ ආයි ඊට පස්සේ මම දන්නේ නැහැ කීයට ගන්නවද කොහෙන් ගේනවද මොකුත් දන්නේ නැහැ. ඊට පස්සේ මේ ආයිත් ඒ හාට ගියාම ඇත් එක බොනවා. එහෙම හැබැයි වුණා. ඊට පස්සේ යාට වඩා කන්ට්‍රැක්ට් එකක් මට හැදුණා. ඊට පස්සේ මම කර වැඩේ කොළඹ ඇවිල්ලා ලොකුවටම ගෙනිච්චා. මම අරන් ගියේ. එයාත් තව යාළුවෙකුත් ආවා. ඊට පස්සේ කාමරේට වෙනවා මේ ගෙදර AC දාගන්න කාමරේ විකුණන්නේ නැහැ. විකුණන අඩුයි. මමම ගහනවා. මම්මයි බොන්නේ. උදේ ඉඳන් රැ වෙනකන් ඉස් ගහනවා. වෙලාවක් කලාවක් නැහැ. දිගටම බොනවා. කවුරුවත් ඇහුවත් කෙටියෙන් උත්තරේ දුන්නා. මම මෙහෙ නැහැ. ඉන්නවා. ගේ ඇතුලේ ඉන්නවා. කෙටිම මම නෑ කියලා මං උත්තර දුන්නා. මං ඒ සීදාගත්තා. වැඩේ කරගෙන ගියා. කියන්නේ දරුවන්ට උනත් එතනින් මට දැනුනේ මේ දැන් තේරෙන්නේ මේ මම කරේ මේ කියන්නේ දරුවන්ටත් ඒ කියන්නේ ජරා විදිය තමයි මගේ වචනේ කියනවා ජරා විදිය තමයි දරුවන්ට වෙයි කියන්නේ. දරුවෙන් මොනවද අහුවම මම වචනේ දෙකෙන් උත්තරේ දුන්නා. මගේ වැඩේ තමයි තිබුණේ. අම්මලාට උනත් පිටකාට උනත් ඒ කියන්නේ ආදරේ නැතුව නෙමෙයි අර තියරිය මට කරගෙන යන්න අර බාධාවන් අයින් කරගන්න. අරවට ඉක්කාල වචනෙන් දෙකෙන් මම ඒ කට්ටියට උත්තරේ දුන්නා. එහෙම ගිහිලා කොහොමද මේ ඒක නිසා මොනවද ඇතුණු පසු කාලේ ඇතුණු ප්‍රශ්න ඒ කියන්නේ මේක නවත්තන්න ඕන කියලා පසුව දැනුණාද? ඔව් නවත්තන්න ඕනේ කියලා දැනුණා. ඊට පස්සේ කීප සැරයක් නවත්තන්න ඒ කියන්නේ මාත් එක්ක හොඳට බිව් යාළුවෙකුත් ඔය කියන්නේ වෙනත් යාළුවෝ කියලා නෑ. ඒ යාළුවා කිව්වා මේ රසික උඹ කොච්චර හොඳට හිටියද උඹට කොච්චර දේවල් තිබුණාද ඔක නවත්තපන්. මම ඒ කියන්නේ එතෙන්ට ගියාම මට මස් කඩයක් තියෙන්නේ. හැමදේම කන්න බොන්නද නිකන් දෙනවා. සල්ලි දෙන්න ඉස්සර සල්ලි දෙන ඕන දෙකට දැන් දෙන්න මේකට මේක පාවිච්චි කරන නිසා පාවිච්චි කරන්න කියන හින්දා මේ ඊට පස්සේ එයා නැවැත්තුවා. ඊට පස්සේ එයාගේ නෝන පවා එක දවසක් අඬ කිව්ව රසික අයියෝ කොච්චර හොඳට ඉන්න ඕනද මෙහෙම කො නවත්තන්නේ කියලා. ඊට පස්සේ එතන ගෙනාලා මම අරක්කු දැන් මේක බොනකොට අරක්කු ඕනේ නැහැ. ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ මේක බිව්වන් පස්සේ අරක්කු නැවක් වුණත් බොන්න පුළුවන්. අරක්කු වෙරියක් එන්නේ මේක ඇත්තෙන් පස්සේ නෑ.